සුබ දවසක් ලෝටස් එක්කෝ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම සූදානම් වෙන්නේ පැටව් අල්ලන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න තමයි සූදානම් වෙන්නේ. දැනුත් පරක්කු වැඩි හරිනම් මීට උදෙන් ඕන වීඩියෝ එක කරන්න. මේ ඉන්නේ මගේ බ්‍රීඩර්ස්ලා. මම සෝට්ටේල් කරනද මේගොල්ල ලයිව් බ්‍රේයර්ස්ලා. මේගොල්ලෝ පැටව් තමයි දාන්නේ. එතකොට අපි මේගොල්ලොන්ගේ පොඩි ප්‍රශ්නකර තියෙන්නේ මේගොල්ලෝ පැටව් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ මවුසත්තු පැටව් දෑවට පස්සේ ඒගොල්ලොන්ට පොඩි පැටවුන්ට හැන්ගෙන්න්න උපස්තරයක් තිබුණ ඇතුනොත් ඒ පැටව මේගොල්ලෝ ආහාරයට ගන්නවා. එහෙම ඉතින් ආහාරයට ගත්තොත් ඉතින් ඒක අපිට පාඩුයි. ඒක නිසා අපි ඒ පැටවුන්ට ඉන්න උපස්තරයක් දාන්න ඕන. මේ හදලා තියෙන්නේ පෝර නූල් වලින්. මේ වගේ බූසි ටිකක් දාලා තියන්න ඕන. අපි කොහොමත් පැටව් අල්ලනකොට පුළුවන් තරම් උදෙන් ඇල්ලුවනම් හොඳයි. මොකද පහුවෙන්න මේගොල්ලෝ පැටව් ටික කනවා. බේසමක් ඕන වෙනවා. මේ පැටව් ටික දාන්න. තොර පැටව් ටික අල්ලන්න මේ වගේ නෙට් එකක් ඕන වෙනවා. ඉස්සෙල්ලාම අපි වතුරක් ගන්න ඕන. මේ බේසමට වතුරක් ගන්න ඕන. අද අර මගේ කලින් ටැංකි දෙකේම පැටව් වැටලා නැහැ වැඩිය. බොහොම පොඩ්ඩයි හිටියේ. හැබැයි මේ ටැංකිය පැටව් ටිකක් වැටලා තියෙනවා. ඒත් පැටව් ඉන්නවනම් සාමාන්‍ය මේ වගේ මේ උඩ පීනනවා පේනවා. දැන් ඒගොල්ලෝ කැමරා එක අල්ලනකොට ඒගොල්ලෝ බය වෙලා අස්සවල වලට ගියා. මේක බලන්න මේ බූසි ටික මේකේ සවුත් වෙලා තියෙන්නේ. ඒතකොට මේ බූසි යටට ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මේ අලුත දාපු පැටව බලන්නේ හැමතිස්සෙම උඩ ලේයර් එකේ බූසි අස්සට ගිහිල්ලා ඉන්න. මේ යටට වෙලා ඉන්න මේගොල්ලෝ එච්චර ආස කරන්නේ නැහැ. මේ බූසි ඉතින් අපි මේ එක්කෝ අලුත් බූසි දාන්න ඕන. නැත්නම් මේ බූසි උණු වතුරෙන් තම්බලා ආයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ බූසි ටික නම් සවුත් වෙලා තියෙන්නේ. මේ ටික මාරු කරගන්න ඕන. අපි බලමු පැටව අල්ලන්නේ කොහොමද කියලා. හරි ඔයගොල්ලන්ට පේනවද මේ මාළු පැටව ඉන්නේ? මේගොල්ලෝ අල්ලනකොටත් බොහොම පරිස්සමට අල්ලන්න ඕන. මොකද මේවට තද වෙලා මේගොල්ලොන් ඩැමේජ් වෙන්න පුළුවන්. මේ දැනුත් මගේ කීප දෙනෙක් ඩැමේජ් වෙලා වගේ හිටියා. මේක එකපාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් විතර ගන්න ඕන. මොකද මේ බේරිච්ච පැටවොත් ඉන්නවා. මේ බිත්ති දාර දිගේ මේ ඉන්නේ මාළු පැටව. මේ බේරිච්ච පැටව ටික මේගොල්ලොත් අල්ලලා ගන්න ඕන. ඊට පස්සේ මේ පැටව ටික මෙහෙම net එකේ එක තැනකට අරගෙන
මේ ගත්තු වතුර බේසමට මෙම හලන්න ඕන. දාන්න ඕන. බලන්නේ දෙවනි පාරත් පැටව ටිකක් ආවා. හරි අපි පැටව ටික අල්ලගත්තා. මේ පැටව ඇල්ලුවට ආය අපි බලන්න ඕන මේ ධාරාවල් දිගේ ඉන්නවද කියලා බලන්න ඕන පැටව. මේ පේනවද දන්නේ මේ එක පැටියෙක් ඉන්නව බේරිලා. මේක පැටියෙක්වත් ඉතුරු කරන්න හොඳ නැහැ. සේරම ටික අල්ල ගන්න ඕන නැත්නම් මේ මවුසත්තු ඒගොල්ලෝ කනවා. හරි මගේ ටැංකිය දෙකක පැටවද වැටිලා නැහැ. හැමදාම පැටව වැටෙන්නෙත් නැහැ. අද එක ටැංකියක වගේ තමයි පැටව වැටලා හිටියේ. හැබැයි මේකෙත් වෙනද තරම් වැටිලා නැහැ අද. පැටව සාමාන්‍යයෙන් 100ක් විතර වගේ ඉන්නවා. මීට වැඩිපුර වැටෙන දවසුත් තියෙනවා. දැන් ඊළඟට අපි කරගන්න ඕන අය අපි මේක වෙන ටැංක් එකකට දාගන්න කලින් මේ පතුලේ තියෙන ජරාව ටික අයින් කරගන්න ඕන. මේක අපි අයින් කරගන්න මෙහෙම කලතන්න ඕන. රවුමට කලතලා රවුමට කලතුවා මේ ජරාව ටික සේරම මැදට එකතු වෙනවා. එතකොට අපි ඒ ටික සයිපන් කරලා ජරාව ටික අයින් කරලා පැටව ටික විතරක් වෙනම තෝරගෙන ටැංක් එකකට දාගන්න පුළුවන්. වෙනවත් දැන් මේ මැද එකතු වෙනවා. අපි તો බ්‍රීඩින් වලට මවුසතු තෝරගන්නකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ අනිත් අයට වඩා හොඳ කලඩයක් තියෙන්න ඕන. වරල් හොඳට හැදිලා තියෙන්න ඕන. සාමාන්‍යයෙන් පිරිමි සතා ගෑනු සතා දෙන්නම සාමාන්‍යයෙන් එකම සයිස් වෙනවා නම් වැඩිය හොඳයි. මොකද ගොඩක් පුංචි වුණාමත් අවුල්. දැන් මේ ටැංකිය නම් ටිකක් සවුත් වෙලා තියෙන මේක අද සයිපන් කර ගන්න ඕන. ඉතින් මම මේ මවුසත්තුන්ට සාමාන්‍යයෙන් දවසට කෑම වේල් 3ක් දානවා. ඊළඟට සාමාන්‍යයෙන් ටැංක් එකකට මවුසත්තු දානවා නම් වර්ගඩියකට මම කියන්නේ මේ ෂෝට් ටේල් ගැන වර්ගඩියට මවුසත්තු 4 දෙනෙක් වෙන්න වගේ දාන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් වර්ගඩි 25ක වගේ ටැංකියක් නම් මාළු 100ක් වගේ දාන්න පුළුවන්. ඒකනොත් එක පිරිමි සතෙක්ට ගෑනු සත්තු 3 දෙනෙක් වෙන වගේ තමයි දාන්නේ. එතකොට සාමාන්‍යයෙන් වර්ගඩි 25ක ටැංකියකට දානවා නම් පිරිමි සත්තු 25කට ගෑනු සත්තු 75ක් වගේ වැටෙන දාන්න ඕන. හරි මම දැන් ඔයගොල්ලන්ට මවුසත්තු ටිකක් අල්ලලා පෙන්නන්නම් ටැංක් එකකට දාලා ග්ලාස් ටැංක් එකකට දාලා. මේ ඉන්නේ අලුත් මවුසත්තු. පේනවනේ සාමාන්‍යයෙන් බෝඩි සයිස් එක විතරම සාමාන්‍යයෙන් අඟල් 3ක් විතර වගේ තියෙනවා. මේ ගෑනු සතෙක්
අපි බලමු මේගොල්ලෝ වීදුරු ටැංකියට දාම කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. දැනට අපේකාව මේගේ සාමානය සති 3ක වගේ පැටව ගන්න ඉන්නවා. අවශ්‍යයින්න ඕන මගේ වටසප් නම්බ එක දානමගේ වටසප් මැසිජ්ජත් දාන්න. සාමානය කොළඹ ගම්පහ කරුතුර ගාල්ල ඒ වගේ අවටන ඩිලිවිසි පාසුකම් සපයන්න පුළුවන්. හරි මං දැනට මගේ ගාවන පැටවටිකත්ම පෙන්න්න. මේ ඉන්නේ රෙඩ් ලයිට් පැටවු ටික. පැටවු 3000ක් විතරක් ඉන්නවා. පොඩ්ඩක් දැම්ම දාන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සුබ දවසක්.